ඔබ සියලු දෙනාවම ඇනිමල් වර්ල්ඩ් අනුව YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා. ක්‍රෝ යන ඉංග්‍රීසි නාමයෙන් හඳුන්වන කපුටාගේ රාජධානිය ඇනිමාලියා. කපුටන් දිලිසෙන කළු පිහාටු සහ විශිෂ්ට බුද්ධිය සඳහා ප්‍රසිද්ධ වෙනවා. ඔවුන් දකුණු ඇමරිකාවේ හැර ලොව පුරා දක්නට ලැබෙනවා. වනාන්තර, ගොවිපළවල් සහ නගර වැනි විවිධ වාසස්ථානවල ජීවත් වෙනවා. කෝඩේටා වංශයට අයත් වන විශාල කපුටන් අඟල් 20ත් මීටර් 5ක් පමණ දිගකින් යුතු වන අතර පියාපත් අඟල් 39ක් හා මීටර් 1ක් දක්වා විහිදෙනවා. ආවේස් පන්තියට අයත් වන කපුටන් ගස්වල කුඩු සාදමින් බිත්තර 5ත් 6ත් අතර සංඛ්‍යාවක් මුදා හරිනවා. කපුටන් ඉතා බුද්ධිමත් හා සමාජශීලී පක්ෂීන් වන අතර දඩයම් කිරීම, ආහාර සොයා ගැනීම සහ එක්ව ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා සමීප පවුල්වල ජීවත් වෙනවා. කපුටාගේ ඉහළ හකු ගැඹුරු සහ කෙටි වේ. සුදු කැපුම් ධාරයක් තිබෙනවා. පහළ හකු උඩයටකුරු කර ඇති අතර එය ශක්තිමත් නිර්වද්‍ය ග්‍රහණයක් සහ දෘෂ්ටිමය වශයෙන් මඟ පෙන්වන හැසිරීමක් සපයන අද්විතීය සංයෝජනයකි. මෙම අනුවර්තනය කපුටාට ගස් කඳගෙන් කපුටන් ඵලදායී ලෙස නිස්සාරණය කිරීම සඳහා කූරු හෝ අතු වැනි මෙවලම් අල්ලාගෙන භාවිතා කිරීමට ඉඩ සලස්වනවා. ශ්‍රී ලංකාවේ කපුටන් බහුලව දැකගන්නට ලැබෙන්නේ නාගරික ප්‍රදේශවල සහ ආහාර ප්‍රභවයන් පහසුවෙන් ලබාගත හැකි ස්ථානවල සහ විශේෂයෙන් කුණු කසල ඇති ස්ථාන වේ. කපුටන් වැඩිපුරම ගැවසෙන ස්ථාන වන්නේ කොළඹ නගරය, හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය, විල්පත්තු ජාතික වනෝද්‍යානය වෙනවා. කපුටු කකුල් සංස්කෘතික වශයෙන් වැදගත් වන අතර සමහර විට ශැමනිස්ටික් හෝ චාරිත්‍රානුකූල අරමුණු සුරතාන්ත කකුල් විශේෂිත උපාය මාර්ග කිහිපයක් හරහා සීතල කාලගුණයට අනුවර්තනය වනවා. බොහෝ රටවල විශේෂයෙන් එක්සත් ජනපදයෙහි ප්‍රධාන හේතුන් කිහිපයක් නිසා කපුටන් නිවසේ තබා ගැනීම තහනම් වෙනවා. 1918 වර්ෂයේ සංක්‍රමණික පක්ෂීන් ගිවිසුම් පනත යටතේ එක්සත් ජනපදයේ කපුටන් ආරක්ෂා කර තිබෙනවා. මෙම ෆෙඩරල් නීතිය මගින් විශේෂ අවසර පත්‍රයක් නොමැතිව කපුටන් අල්ලා ගැනීම, ළඟ තබා ගැනීම, විකිණීම හෝ ප්‍රවාහනය නීති විරෝධී වේ. මෙම නීතිය උල්ලංඝනය කිරීම සැලකිය යුතු දඩ මුදල් සහ සිරදඬුවම් පවා නියම කළ හැකිය. සියලුම පක්ෂීන් මෙන් කපුටන්ද ජීවත්වන පැටවුන් බිහි නොකරන අතර ඒ වෙනුවට බිත්තර දමනවා. එම බිත්තර මගින් පැටවුන් බිහි වෙනවා. ගැහැණු සතා දුඹුරු පැහැති සලකුණු සහිත නිල් කොළ පැහැති බිත්තර 3ත් 7ත් අතර සංඛ්‍යාවක් මුදා හරිනවා. කෘමීන් සහ අපෘෂ්ඨ වංශීන් කුරුමිනියන්, පළඟැටියන්, ගොළුබෙල්ලන්, පණුවන් ඔවුන්ගේ ප්‍රධාන ප්‍රෝටීන් භවයන් වෙනවා. කපුටන් වඳවීමේ තර්ජනයට ලක්වී ඇති පක්ෂීන් වෙනවා. ඔවුන් ආහාර නැති වෙලාවට ආහාරයට ගන්නේ කුණු කසල වගේ දේවල්. එම නිසා අපිට ඇති කපුටන් ප්‍රමාණයත් අහිමි නොකරගෙන කුණු විධිමත් ලෙස බැහැර කරමු.
එමගින් කපුටන්ගේ වඳවීම අඩු වෙනවා. කපුටාගේ දිගහැරුම මෙතනින් අවසానයි. තවත් සතෙකුගේ වීඩියෝවකින් හමුවෙමු.